දරුවන් සරණයි සුබ දවසක්. අද 2026 8 වෙනි මාසේ 25 වන දින. අද දවසේ සියලුම ලග්නවල පලාඵල අපි බලමු. ඔයගලන්ට කොහොමද කියලා අපි බලමු. ලග්නෙන් උපන් ඔබට ඉක්මන් වෙන්න හිතෙනවා. හැබැයි අනපේක්ෂිත දේවල් වලින් ප්‍රමාද වෙන්න පුළුවන්. ඉවසන්න. ආදර සම්බන්ධතා සුහදව තියාගන්න. හිසේ කැම තුවාල අධික කේන්තිය නිසා රුධිර පීඩනය හැදෙන්න පුළුවන්. ඉක්මන් වැඩ අඩු කරගන්න. වතුර හොඳට බොන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට කන්‍යා රාශියේ බලපෑම් හොඳයි. සහෝදරයන් නෑයන් එක්ක සුළු වාද ඇති වෙන්න පුළුවන්. වචන වලට පරිස්සමින් කතා කරන්න. උගුර බෙල්ල ඒ වගේ කෑම පාලනය කරගන්න. රස කෑම නිසා බඩේ අමාරු හැදෙන්න පුළුවන්. උගුරේ ලෙඩයි බෙල්ලේ ලෙඩයි හැදෙන්න පුළුවන්. මෘදු ආහාරයට ගන්න. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවසේ අනපේක්ෂිත වැඩ වැඩි. අගෝස්තු 28 පුරහඳ නිසා මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. අනුවර්තනය වෙන්න පුළුවන්. ආදරයෙන් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. පෙනහළු රෝග, ස්නායු රෝග, අතපයේ වේදනාව, නිින්ද මදි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කටක ලග්නයෙන් උපන් ඔබට ගුරු උච්චව ඉන්න නිසා නුවණින් වැඩ ගන්න හොඳ දවසක්. පවුලේ ආරවුල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට පැටලෙන්න හොඳ නැහැ. ඒ වගේම ආරක්ෂාකාරී කටයුතු වල යෙදෙන්න ඕනේ. මානසික ආතතිය නිසා ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. සැහැල්ලු ආහාර ලබා ගන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබට සූර්යා 17 වෙනිදා සිංහයට ආවනේ. බලය ආපසු එනවා. හැබැයි 12 වෙනි ගෙදර ගුරු නිසා වියදම් සහ හුදකලාව වැඩි වෙනවා. 11 වෙනි ගෙදර කුජ ඉන්න නිසා වැඩිහිටියන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඒ වගේම විවේකය ලැබෙනවා. අපිට සෞඛ්‍ය තත්ත්වය ටිකක් පිරිහෙනවා. හදවත කොන්දේ අමාරු ඇස් අමාරු හැදෙන්න පුළුවන්. 12 වෙනි ගෙදර ගුරු ඉන්න නිසා ශක්තිය අඩුයි. හුදකලා හැඟීම් හොඳටම දැනෙනවා. නිදා ගන්න නිදිමත ගතියක් ඇති වෙනවා. කැෆේන් අඩු කරගන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සිකුරු පළවෙනිදා කන්‍යාවට ආවනේ. ආදායම් දෙගුණ වෙන්න පුළුවන් කියලා අනාවැකියක් තියෙනවා. රැකියාවට, ව්‍යාපාරවලට, මුදල් වලට හොඳයි. ආහාර දිරවීම, බඩේ සෙම් ප්‍රශ්න, සිකුරු කන්‍යාවේ නිසා සෞන්දර්ය ගැන සැලකිලිමත් වෙනව කට්ටිය. පිරිසිදු කම ගැන වග බලා ගන්න. තුලා ලග්නයෙන් උපන් ඔබට සමාජ ජීවිතයේ සහයෝගය වැඩි වෙනවා. ප්‍රයෝජන ඇති වෙනවා. ඒ වගේම ප්‍රායෝගික තීරණ, ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරාට පස්සේ තීරණයක් ගන්න. තීරණ ගන්න හොඳ කාලයක් බවට පෙන්වුම් කරනවා. වකුගඩු, ඉන ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව තියෙන රෝගීන් පරිස්සම් වෙන්න. ශරීරයේ සම්බරතාවය ඇති කරගන්න ජලය හොඳට පානය කරන්න. ලුණු අඩුවෙන් ගන්න. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2026 දී ලොකු වෙනස්කමක් සහ කර්ම බලපෑමක් එන්න පුළුවන්. ඒ කියන්නේ රැකියාවේ, මුදල් වල, ඒතර ආදරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රජනන පද්ධතිය ගැන, රහස් රෝග, සැත්කම් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ යම්කිසි ආබාධ ඇති වෙන්න පුළුවන්. ශනි 8 වෙනි ගෙදර නිසා නිදන්ගත රෝග වලට පරිස්සම් වෙන්න ඕනේ. විවේකය ගන්න.
රැකියා ධනු ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ උසස් වීම සහ අවස්ථා එන්න පුළුවන්. නව අවස්ථා එන්න පුළුවන්. ධනලාභ ගැන කතා වෙන්න පුළුවන්. ධනලාභ ලැබෙන්න පුළුවන්. අක්මාව තරබාරුකම කෑම වැඩිපුර ගැනීම හොඳ නැහැ. සංචාර වලින් බොහෝම වාසනාව ඇති කරගන්න පුළුවන්. මකර ලග්නයෙන් උපන් ඔබට විශේෂ අවධානයක් තියෙනවා. රාහු කේතු ශනි ගුරු ගෝචර බලපෑම තියෙනවනේ. ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. ධන හිස්වල ආබාධ සැලකිලිමත් වෙන්න ඕනේ. දත්වල සමේ රෝග ඇති වෙන්න පුළුවන්. ශනිගේ බලපෑම නිසා නිදන්ගත රෝග, උණුසුම් ශරීරයේ උණුසුම් වීම ඒ වගේ රෝගවලට පරිස්සම් වෙන්න ඕනේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට රාහු කුම්භයේ සමාජ අපේක්ෂාවන් අභියෝග ඇති වෙන්න පුළුවන්. නව අදහස් වලට කාලය හොඳයි. කකුල් අමාරු ඇති වෙන්න පුළුවන්. රුධිර සංසරණ ස්නායු රෝග ඇති වෙන්න පුළුවන්. රාහු නිසා අනපේක්ෂිත අසනීප ඇති වෙන්න පුළුවන්. දිනපතා වෛද්‍ය පරීක්ෂණ කරගන්න. මීන ලග්නයෙන් උපන් ඔබට ශනි මීනයි වක්‍රයි. ප්‍රමාදයේ බාධා ඇති වෙනවා. 28 වෙනිදා වෙනකන් මේ පුරහඳ එනමනේ. මීනේ නිසා කම්පනකාරී ආරංචි එන්න පුළුවන්. ඒ වගේම අන්තිමට කර්මය ඵල දෙන දවසක් වෙන්න පුළුවන්. පින් දහම් වල යෙදෙන්න. අද දවස ඔබ පරිස්සම් වෙන්න ඕන දවසක් කියලා කියන්න පුළුවන්. වතුර බොන්න හොඳට.